අනේ මහදේව කාලිමැණියන්ව නවත්තන්න ලෝකෙම විනාශ වෙනවා. පාර්වතී මැණියන්ගේ කළු පැහැති ස්වරූපය වන කාලිමැණියන්ගේ එක් ජනප්‍රවාදයක්. දුර ඈත අතීතයේ දෙවිවරුන්ට පවා පාලනය කළ නොහැකි වූ මහා භයානක අසුරයෙක් ලෝකය ආක්‍රමණය කළා. ඔහු නමින් රක්ත බීජ වියේ. මේ අසුරයාට බ්‍රහ්ම දෙවියන්ගෙන් අතිශය භයානක වරමක් ලැබී තිබුණා. එනම් ඔහුගේ ඇඟෙන් බිමට වැටෙන සෑම ලේ බින්දුවකින්ම ඔහු හා සමානම තවත් අසුරයෙක් ඉපදීමයි. මේ නිසා ඔහුට පහර දෙන සෑම වාරයක් පාසාම අසුරයන්ගේ ගණන දහස් ගණනින් වැඩි වුණා. පරාජය වූ දෙවිවරු දුර්ගා මෑණියන්ගේ පිහිට පැතුවා. පාර්වතී දේවියගේම රණශූර ස්වරූපය වූ දුර්ගා මෑණියන් රක්ත බීජ සහ ඔහුගේ සේනාව සමග මහා යුද්ධයක් ආරම්භ කළා. දුර්ගා මෑණියන්ගේ ආයුධවලින් කැපුණු රක්ත බීජගේ සිරුරෙන් ලේ ගංගා ගලා ගොස් බිමට වැටෙන්නට වුණා. මරණවාට වඩා වීගෙන් අසුරයන් බිහිවෙන්නට පටන් ගත්තා. මුළු ලෝකයම අසුරයන්ගෙන් පිරී යන හැටි දුටු දුර්ගා මෑණියන්ට අතිශය දරුණු කෝපයක් ඇති වුණා. ඒ මහා කෝපයේ උච්චතම අවස්ථාවේදී දුර්ගා මෑණියන්ගේ තුන්වෙනි ඇසෙන් මහා අඳුරු ශක්තියක් පුපුරා ගියා. ඒ අඳුර මැදින් මතු වූයේ විශ්වයේ භයානකම සහ රෞද්‍රම දේවතාවිය වූ භද්‍රකාලි මෑණියන්ය. කාලි මෑණියන්ගේ රෞද්‍ර පෙනුම දුටුපමණින් රක්ත බීජ ඇතුළු මහා අසුර සේනාවම බියෙන් වෙවුලන්නට වුණා. අසුරයන් දිහාට පැනපු කාලි මෑණියන් තමන්ගේ දිව මුළු රණභූමිය පුරාම අති විශාල ලෙස දිගු කළා. අලුතින් අසුරයන් බිහිවෙන එක සම්පූර්ණයෙන්ම නතර වුණා. කාලි මෑණියන් ඒ වන විටත් හැදී සිටි අසුරයන්ව අමුවෙන්ම ගිල දමන්නට පටන් ගත්තා. ලේ බින්දුවක් හෝ ඉතිරි නොවනු රක්ත බීජව කාලි මෑණියන් තමන්ගේ අසිපතෙන් එක පහරින්ම මරා දැමුවා. යුද්ධය අවසන් වුණා. නමුත් අසුර ලේ බීපු නිසා කාලි මෑණියන්ගේ වියරුව තවත් වැඩි වෙලා ඇය මුළු විශ්වයම විනාශ කරන මහා තාණ්ඩව නැටුමක් නටන්න පටන් ගත්තා. ඇගේ පා ගැටෙන වේගයට මුළු ලෝකයම විනාශ වෙන්න යන බව දැක්ක දෙවිවරු බියෙන් වෙවුලමින් ශිව දෙවියන්ට කන්නලව් කළා. අනේ මහදේව කාලිමැණියන්ව නවත්තන්න ලෝකෙම විනාශ වෙනවා. කිසිදු ආයුධයකින් කාලි මෑණියන්ව නැවත්විය නොහැකි බව දන්නා ශිව දෙවියන් ඇය නටන රණභූමියේ මල සිරුරු අතරට ගොස් බිම වැතිරුණා. වියරුවෙන් නටමින් ආ කාලි මෑණියන්ගේ පාදය එකවරම බිම වැතිරී සිටි ශිව දෙවියන්ගේ පපුව මත පතිත වුණා. තමන් මේ පෑගුවේ තමන්ගේම ආදරණීය ස්වාමි පුරුෂයා වන ශිව දෙවියන්ව බව දෙකීමෙන් කාලි මෑණියන් දැඩි කම්පනයට සහ ලැජ්ජාවට පත් වුණා. ඇගේ කෝපය සහ වියරුව එතනින්ම අවසන් වුණා. ලෝකය මහා විනාශයකින් බේරුණේ ශිව දෙවියන්ගේ ඒ මහා පරිත්‍යාගය නිසයි.